ඔයාලට හම්බ වෙලා තියෙනවද? ඔයාගේ ජීවිතයේ සතුට කියන එක නැති කරන විදිහ මිනිස්සු. හැමතිස්සෙම ඔයාගේ ජීවිතයට යම්කිසි විදිහක ආතතියක් පීඩනයක් එකතු කරන මිනිස්සු. ඔයාලට මුණ ගැහිලා තියෙනවද? ඔයාගේ තියෙන දක්ෂතා, සුවිශේෂී හැකියාව, ඔබේ අධ්‍යාපන මට්ටම, ඔබේ පෞල් පරිසරය, ඔබේ කියන්නා වූ සියලුම පරාසයන් පිළිබඳව ඔබව ප්‍රශ්න කරන, ඔබට මේ සියලුම දේවල් පිළිබඳව යම්කිසි විදිහක පීඩනයක් ඇති කරන, ගැටලුවක් ඇති කරන, ඔබ පිළිබඳව පවතිනා වූ ආත්ම විශ්වාසය, ආත්ම ශක්තියින් සියල්ල දුර්වල මට්ටමකට ගෙනෙන, ඔබව හීනමානයකට ඇද දමන මිනිස්සු ඔබට මුණ ගැසිලා තියෙනවා. මෙන්න මේ පාර්ශ්වයට අපි කියනවා විෂ සහිත පුද්ගලයන් කියලා. අපේ ජීවිතේ අපිට ඕන තරම් මේ ලෝකයේ මිනිස්සු හම්බ වෙනවා සහ අපි ඕක විවිධ විදිහේ සම්බන්ධතා පවත්වනවා. අපි මේ පවත්වන්නා වූ ඕනෑම විදිහේ මානව සම්බන්ධතාවයක් ඇතුළතදී අපිට ධනාත්මක වූ ඍණාත්මක වූ බලපෑමක් එල්ල වෙනවා. අපේ ජීවිතේ පවත්වාගෙන යන්න මෙන්න මේ කියනා වූ පාර්ශවය හරහා ධනාත්මක වූ ඍණාත්මක විදිහේ බලපෑමක් අනිවාර්යයෙන්ම එකතු වෙනවා. අපේ ජීවිතයට ඔය එකතු වෙන්නා වූ මානව සම්බන්ධතා ඇතුළතදී විෂ සහිතයි කියන වර්ගීකරණයට අදාළ වෙන මිනිස්සු මේ කොන්න තුල ඉන්නවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි මේ අය විෂ සහිත පුද්ගලයෝ කියලා හඳුනාගන්නේ? අපි මේ ආශ්‍රය කරන්නා වූ මිනිස් ප්‍රජාව ඇතුලේ විෂ සහිතයි කියලා ඉන්න මිනිස්සු වෙන් කරගන්නේ කොහොමද? ඕන් එක්ක ගනුදෙනු කරනකොට පරිස්සම් වෙන්නේ කොහොමද? වගේ ගැටලු අද වර්තමානයේ තුල ඉන්න බහුතරයක් දෙනාට තියෙනවා. මොකද මෙන්න මේ විෂ සහිතයි කියන නැත්නම් මේ ටොක්සික් කියන මිනිස්සු හරහා අපේ ජීවිතවලට එකතු වෙන බලපෑම අධික ඍණාත්මක බවක් තියෙන නිසා. ටොක්සික් කියන මිනිස්සු අපේ ජීවිතේ හැමතිස්සෙම අපි මේ ගෙවන සාමාන්‍ය තත්ත්වයේ මුදවලා අපිව බයකට, හරි වේදනාවකට නැත්නම් අසතුටකට පත් කරනවා. නිරන්තරයෙන් අපේ මේ ගෙවන ජීවිතයට අනවශ්‍ය විදිහේ පීඩනයක්, අනවශ්‍ය විදිහේ ආතතියක් ඕන එකතු කරනවා. මේක ඕන් කරන්නේ හරිම ස්වභාවික විදිහට. සාමාන්‍යයෙන් අපේ මේ තියෙන සම්බන්ධතාවයේ ගනුදෙනුවත් එක්ක තමයි ඕන් මේ තත්ත්වය අපිට නිර්මාණය කරන්නේ. මේක අපිට බොහොමයක් කාලයක් මේ සම්බන්ධතාව තුළ ගෙවනකම් මේ අය ටොක්සික් කියන එක අපිට වැටහෙන්නේ නැහැ. මොකද අපි මුල් කාලේ මිනිස්සෙක් ආශ්‍රය කරනකොට ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒ මනුස්සයාගේ ස්වභාවය කියලා අපි ගත්තත් පසු කාලීනව තමයි අපිට තේරුම් යන්නේ මේ තත්ත්වය යම්කිසි විදිහක අපිට දැරිය නොහැකි විෂ සහිත බවක් තියෙනවා කියන එක. මෙන්න මේ ටොක්සික් කියන තත්ත්වය අපිට එකතු කරන මිනිස්සු එක්ක අපේ යහළුවෝ විදිහට, එක්ක පවුලේ සමාජිකයෙක් විදිහට, නැත්නම් ඔබේ මගේ සහකාරියෙක් විදිහට, එහෙම නැත්නම් අපේ වෘත්තීය ශාස්ත්‍රයක, අධ්‍යාපන ශාස්ත්‍රයක ළඟින් ආශ්‍රය කරන කලාත්‍රයක්, නැත්නම් අපි කියන කලීග් කෙනෙක් කියන අනේ ඒ විදිහට අපේ ජීවිතේට ඔන්නෝයි කියනවා විෂ සහිත බලපෑම් එකතු කරන්න පුළුවන්. දැන් අපිට ඊළඟට එන ප්‍රශ්නය තමයි කොහොමද අපි මේ ටොක්සික් මිනිස්සුන්ට ගනුදෙනු කරන්න කියන එක. පළවෙනිම කාරණාව තමයි අපිට මේ ලෝකයේ හම්බ වෙන මිනිස්සු අපිට ලිමිට් කරලා නැත්නම් සීමා කරලා අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා මම ඔයාලට එක්ක විෂ සහිතයි කියන පාර්ශවයන් අපිට හම්බ වෙන ආකාර කීපයක් තියෙනවා කියලා. දැන් අපිට යහළුවෝ වගේ නම් අපේ ආයතනික පරිසරයක අපේ අධ්‍යාපන ශාස්ත්‍රයක ඉන්න අය නම් අපිට යම්කිසි විදිහේ සීමාවක් ඇතුව ඕන්ව ටොක්සික් කියලා හඳුනාගත්තට පස්සේ යම්කිසි සීමාවක් එහා තියෙන ඕන් එක ගනුදෙනු කරන්නට පුළුවන්. හරි අපිට දෛනික ජීවිතේ හම්බ වෙනකොට ඕන් හම්බ වෙන මුණ ගැහෙන අවස්ථාවන්, ඕන් එක්ක ගනුදෙනු කරන අවස්ථාවන්, නැත්නම් ඕන් අපිත් එක්ක බෙදා ගන්නා වූ දේවල්, අපේ ජීවිතයේ දේවල් ඕන් එක්ක බෙදා ගන්නකොට යම්කිසි සීමාවක් ඉඳලා අපිට ගනුදෙනු කරන්නට පුළුවන් වෙනවා. හැබැයි පවුලේ කෙනෙක් නම්, ඔබේ ළඟම කෙනෙක් නම්, ඊටත් වඩා ඔබ තෝරාගත්තා වූ ඔබේ සහකරුවා සහකාරිය නම් කොහොමද ඒ අය ටොක්සික් කියලා හඳුනාගන්නේ? එතනදී හඳුනාගත්තත් අපි කොහොමද ඒ අයත් එක්කේ තියෙන සම්බන්ධතාවය යම්කිසි සීමාවකින් තියන්නේ? මේ ලෝකයේ අපිට තියෙන ඕනම සම්බන්ධතාවයක් අපිට තියාගන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. කොල්බර්ග් පැහැදිලි කරනවා අපිට අපේ ජීවිතයේ ඇතිවෙනා වූ මානව සම්බන්ධතාවය අපි හරි විදිහට ස්ථානගත කරොත් අපේ ජීවිතයට ඔවුන්ගේ තියෙන බැඳීම සහ අවශ්‍යතාවය කොච්චර පරිමාවකින්ද තියෙන කියන එක අපි නිසි විදිහට ගණනය කරලා ඒ අය අපේ ජීවිතයේ ඒ තියන්නා වූ ප්‍රණිමාවන් නැත්නම් ඔවුන් අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන දුරස්ථතාවය නිසියාකාරව අපි අඳුනාගෙන ඒ අය ස්ථානගත කරොත් අපේ ජීවිතයට එල්ල වෙන බලපෑම අපිට සීමා කරන්න පුළුවන් කියන්නේ. ඉතින් මෙන්න මේ ටොක්සික් කියන පාර්ශවය ඇත්තටම අපි ඕ ටොක්සික් අය හඳුනා ගැනීමෙන් පසුව අපිට පුළුවන් ඒ අය අපේ ජීවිතේ ළඟම කියන සර්කල් එකක තියන්නේ නැතුව යම්කිසි විදිහේ දුරක සර්කල් එකක තියන්න. ඒ කියන්නේ අපි නිරන්තරයෙන් හම්බ වෙන මුණ ගැහෙන පරිසරය තුල නම් මේ විෂ සහිතයි කියන පාර්ශවය ඔබේ ඉන්නේ. අපිට පුළුවන් ඕන් එක පවතින සම්බන්ධතාවය යම්කිසි දුරස්ත භාවයක් ඇති කරන්න. යම්කිසි දුරකින් ඕන්ගේ අපේ සම්බන්ධය පවත්වාගෙන යන්න. ඉතින් මේ හරහා අපිට පුළුවන් ඕන්ගෙන් ඔය ඇතිවෙනා වූ විෂ සහිත ස්වභාවය සීමා කරන්න. අනෙක් කාරණාව තමයි මේ ටොක්සික් මිනිස්සු අපි අඳුනගත්තට පස්සේ අපි කරන වැරද්දක්. ඕන් ඒ ටොක්සික් කියන ස්වභාවය මේ වාතාවරණය විතරක් අපිත් එක්ක කරයි. මේ වෙලාවේ විතරක් අපිට ආතතිය කරයි ඊළඟ වතාව එහෙම වෙන්නේ නැති වෙයි කියලා. අපි ගොඩක් වෙලාවට එයාලගේ ඒ තියෙනා වූ පෞරුෂීය සාධක මගහැරලා ජීවත් වෙනවා. නැත්නම් සමාව දීලා නැවත වතාවක් ඕන් ඔබේ ජීවිතේ ළඟම කියන ඔය සර්කල් එකට වක්‍රයට එකතු කරනවා. හැබැයි මතක තියාගන්න. යම්කිසි පාර්ශවයක් ටොක්සික් කියන එක ඔබට දැනුණොත් ඒක ඔබේ ජීවිතේට ලොකු බලපෑම් කරන සාධකයක් විදිහට දැනෙනවා නම් නියත වශයෙන්ම මෙන්න මේ කියනා වූ ටොක්සික් බව නැත්නම් ඔය විෂ සහිතයි කියන ලක්ෂණය ඔවුන්ගේ පෞරුෂ ස්වභාවයේ කාර්යයක් විය හැකියි. ඔවුන්ගේ පෞරුෂීය සාධකයක් විදිහට ඇතිවෙනා වූ දෙයක් විය හැකියි.
එතකොට එවැනි පාර්ශවයක මේ මොහොතේ ඔබට ඔවුන් සමග ඇතිවෙන ආතතිය, මේ මොහොතේ ඔවුන් එක්ක ඔබ ඇති කරගත්තා වූ තත්ත්වයේදී ඔබ සමාව දුන්නත් නැවත වතාවක් ඔවුන්ගෙන් මේ විශ්වසහිත බව ඔබට එල්ල නොවේවි කියලා ඔබට විශ්වාස කළ නොහැකි. මොකද යම්කිසි මිනිසෙක්ගේ පෞරුෂයක් තුළ තියෙනා වූ එවැනි සාධකයක් එක් අවස්ථාවකදී ඔබ ඔවුන්ට පැහැදිලි කළා කියලා හරි නැත්නම් ඒ අවස්ථාවේ ඔබ ඔවුන්ට සහාය දුන්නා කියලා හරි ඔවුන්ට පැහැදිලි කළා ඒ අවස්ථාව ඔවුන්ගේ මග හරවා ගන්න ඔබ යම්කිසි ප්‍රයත්නයක් දරුවායි කියලා හරි ඔවුන්ට ඒක ඔවුන්ගෙන් ඉවත් කරගන්න තියෙන අවස්ථාව හරියටයි. එතනදී අපිට තවත් මිනිස්සෙක්ව අපිට අවශ්‍ය විදිහට සකස් කරගන්නව වෙනුවට ඔවුන්ගේ විශේෂහිත බව ඔබට ගැලපෙන උචිත විදිහට හරිගස්ස ගන්නව වෙනුවට ඔබට කළ හැකි දේ ඔවුන් සමග ඔබ පවත්නා වූ සම්බන්ධතාවයට යම්කිසි විදිහේ සීමාකම් සහිතව ඔබ ආරක්ෂිත වීම පමණයි. මොකද ටොක්සික් කියන පාර්ශවයක් එක්ක අපි ජීවත් වෙනකොට නියත වශයෙන්ම එය අපේ චිත්ත වේගික තත්ත්වයට සහ අපේ ජීවිතේ අනාගත තත්ත්වයට නැත්නම් අපේ ජීවිතේ ඉදිරියේ අපි පවත්වාගෙන යන තත්ත්වයට ලොකු බලපෑමක් කරනවා. මොකද ඔවුන් අපේ චිත්ත වේගික ඒ තත්ත්වයට නිරන්තරයෙන් බලපෑම එල්ල කරනවා. ආතති ඇති කිරීමෙන් පීඩන සත්‍යයන් ඇති කිරීමෙන් අපේ චිත්ත වේගික බුද්ධියට නැත්නම් අපේ චිත්ත වේගික බවට තමයි මේ බලපෑම එල්ල. ඒ හරහා අපේ පෞරුෂය යම්කිසි කාලයක් එක්ක ඔන්න ඔය කියන ටොක්සික් බවත් එක්ක විනාශ වෙන්න පටන් ගන්නවා. නැත්නම් යම්කිසි විදිහේ දීර්ඝකාලීන ඍණාංග බලපෑමකට එකතු වෙනවා. ඒ නිසා අපි දැනුවත් වෙන්න ඕන සහ අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ මෙන්න මේ කියනවා විශේෂහිත පාර්ශවයන් එක කටයුතු කරනකොට සහ විශේෂයෙන් මෙතනදී මම වැඩිදුරටත් පැහැදිලි කරනවා අපිට මේ සමාජයේ ඉන්න මිනිස්සු ඉවත් කළා ජීවත් වෙන්න බෑ. අපිට පුළුවන් වෙන්නේ ඕන හඳුනාගෙන ඒ ස්වභාවය පැහැදිලි කරගෙන ඔබේ ජීවිතය තුළ ඔවුන් කොයි වක්‍රයට තුලටද ස්ථානගත කරන්නේ කියන දේ අවබෝධයෙන් කටයුතු කිරීම පමණයි.